මුත්‍රා දැවිල්ල නිසා ඇස් දෙකෙන් කඳුළු පහිනවා වගේද? මම තිප්පිලි. මගේ උණුසුම් මායාගින්නේ මුත්‍රා නාලස්සේ ඉන්න හැම විෂ බීජයක්ම පුච්චලා අලු කරලා දානවා. මුත්‍රා කරද්දී ගිනි ගන්නවා වගේ දැවිල්ලක් එනවද? මම හීන් එනසාල්. මගේ සීතල මායා බලයෙන් මුත්‍රා මාර්ගයේ රස්නය නිවලා ඔබට ෂණික සහනයක් දෙනවා. මුත්‍රා කරද්දී ගිනි රස්නයට දැවිල්ලක් එක්ක වේදනාවක් එනවද? මම සුදු හඳුන්. මගේ හිම මායාවෙන් මුත්‍රා පද්ධතියේ දැවිල්ල නිවලා දාලා ඇඟම සිසිල් කරනවා. යටිබඩ හරියෙන් පටන් අරන් ඉවසුම් නොදෙන කැක්කුමක් එනවද? මම සත්කුප්ප. මගේ සිසිල් මායා සුළඟින් මුත්‍රා නාලවල තියෙන තදගතිය සම්පූර්ණ හැම ලිහිල් කරනවා. මුත්‍රා පිට වෙන්නේ නැතුව බිඳුව ගිහින් වද දෙනවද? මම සාරණ. මගේ ජල මායාවෙන් මුත්‍රා ගමන වේගවත් කරලා විස සේරම හොදලා හරිනවා. මුත්‍රා දැවිල්ලත් එක්ක ගල් පිට වෙලා හිර වෙලා තියෙනවද? මම පොල්පලා. මගේ මායා බලයෙන් ඒ ගල් දිය කරලා දාලා මුත්‍රා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. මුත්‍රා ආසාදන නිසා ක්ලාන්තය හැදිලා ඇස් නිලංකාර වෙනවද? මම මොනර කූඩුම්බිය. මුත්‍රා මාර්ගයට යන ලේ ගමන වේගවත් කරලා ඇඟේ ප්‍රබෝධය සම්පූර්ණයෙන්ම ඇති කරනවා. විෂ බීජ ඇතුල් වෙලා මුත්‍රා මාර්ගයේ තුවාල වෙලාද? මම බෙලිකොළ. මගේ මායා පලිහෙන් ඒ විෂ බීජ විනාශ කරලා තුවාල ඉක්මනින් සුවපත් කරනවා. ලේවල තියෙන විෂ ප්‍රෙෂර් එකත් එක්කම මුත්‍රා ආසාදන ඇති කරනවද? මම ගොකටු. මගේ සැර මායාවෙන් ශරීරයට එකතු වෙලා තියෙන විෂ සේරම අතු ගාලා දාලා ඔබට අලුත් ශක්තියක් දෙනවා.